50 ලියන්න පුළුවන් නේද? හදන්න. 5 ගුණ කිරීම 10 කියලා. එහෙම ලියා ගැනීමේ වාසිය මොකක්ද? 10න් ගුණ කරාම 4.41 හම් කියලා ලැබෙනවා. 5 ගුණ කිරීම ඔහොම 5ක් ගියේ මේ 10න් ගුණ කරාම 4.41 බිංදුව ඕන්න. බිංදුවට නම් නැහැ තුන්වෙනි දශම ස්ථානයේ තියෙන්නේ. දැන් මේක 5න් ගුණ කරගන්න තියෙන්නේ. 5 වරක් එක 5යි. 5 වරක් 4 20න් බිංදුව දෙකක්. 5 වරක් 4 20යි අර 2යි 20. ආසන්න වශයෙන් මීටර 22යි එතකොට 20. දශම 5 ඕනේ. ඇයි 100න් කොටස් 5ක් නේ තියෙන්නේ දශම 5 නෙවෙයි දශම බිංදුවයි 5නේ. ඒ නිසා ඒක ගැන නොසිතා අපි ඒ වගේ පුංචි මගයක් නොසිතා ඉන්න පුළුවන්. මීටර 22යි කියලා. තව BC හොයාගන්න. දැන් CD 22. එහෙනම් BD කියන්නේ 44යි මෙන් දෙගුණයක්. right. දැන් විභාග ගාන ඉවරයි දැක්කනේ. හරි. මොන බලන්න හදන විදිහ. මේකත්. ඊළඟට මම ගන්නවා. D ත්‍රිකෝණික ත්‍රිකෝණයල. ඒක අරගෙන මම ලියනවා. tan θ සමානයි. 44 දෙකම බලන්න. නැද්ද? දැන් 50න් නෙමෙයි මේක 100ට ගලපගමු කොහොමද? 88 බෙදීම 100 නේ ඉතින් 44 බෙදීම 50යි නැද්ද? අනොබට tan θ උත්තරයක් වෙනවා 0.8යි 8යි අර බිංදුව ගන්න අපි අකට දාගන්නවා. දශම ස්ථාන දෙකක් නෙමෙයි හතරක් ඕන නිසා. හරිද? දැන් තීට හොයාගමු යන්න ප්‍රකෘති ටැන්ජන වගේ. කියලා නේද? ප්‍රති ටැන්ජන බලන්න. එතකොට ඔබට තීටා හොයාගන්න පුළුවන්. අන්න බලන්න විභාග ගන්න ලකුණු 10ක් ගන්න මේ පුංචි වැඩ දෙක විතරයි කරන්න. නේ? අපි කතා කරමු සංකීර්ණ මට්ටම 2024 අවුරුද්දේ අහලා නැහැ. සමහර අවුරුදු වල අහනවා ඉතින් 27 හයිත් දන්නේ නැහැ 26. නේද? අපි ලෑස්ති වෙන්න ඕන නරකම දේට නේ. දරු හොඳම දේට ලෑස්ති වෙලා වැඩ. නරකම දේ වුණොත් පේපර් එකේදී කර කියා ගන්න දෙයක් නෑ. නේද? ඒ ජීවිතේටත් හොඳ පාඩමක්. අපි යමක් සැලසුම් කරද්දී සැලසුම් කරන නරකම දේට. පේපර් එකේදී හොඳම දේ આવොත් අවුල. නරකම දේ වුණොත් ඒත් අපි ඒකක් ගන්නවා. ඒ නිසා එතෙන්ට තමයි සැලසුම් කරන්නේ. මේ අවුරුද්දේ එහෙම දීලා නැහැ. සමහර අවුරුදු වල දෙනවා බලන්න. තව ගණන් හදද්දි තේරෙයි. රයිට් යන්න. අන්න 0.88යි 0.2 කොහෙද තියෙන්නේ කියලා බලන්න. අටයි 7යි 9යි 6 තියෙන්නේ කීයද බලන්න. 40 20 බලන්න අඩුපාඩු කොහොමද කියලා බලන්න. කීයක් අඩුද යනෝ කීයක් තව ගන්න ඕනද කියලා බලන්න. හතක් අඩුයි බලන්න 7 හම්බ වෙන මධ්‍යන තීරුවේ අංකය බලන්න. මධ්‍යන අන්තර තීරුවේ අංකය බලන්න 7ක් හම්බ වෙනවා කියලා හිතන්න. ඒකෙන් බලන්නේ මෙහින් බලන්න 7ක් අහුවෙන්නේ 6 මෙන්න. 1 එහෙම. මොතිස්සම නොපිට යනවා. එහෙනම් 41යි 21. අංශක 41යි කලාංශ. හරි. දැන් ඉතින් අපිට කියන්නේ අංශක 15කට වඩා මේ දෙන්නගේ අතර වෙනස තියෙනවයි කියලානේ බලන්න ඉන්නේ. ඉතින් 41යි 21න් අඩු කරමු 26යි 10යි. එතකොට මෙතන 11යි. මෙතන 11යි 5යි. එතෙන් දෙකක් එකයි නේ. යන්තම් එන්නේ බලන්න. අංශක 15යි කලා 11යි. හරි. ඒත් අපිට ඒක සහ හදන්න පුළුවන්. වඩා
හරි අංශු 15ක් කලා 11ක විශාලත්වයක් මම ලකුණු 10ක් දැන් මේක ඔයාට එක සැරේට දුන්නා නම් හදන්න බෑ. ඇයි? හදන්න සියල්ල දාන්න මේක ගලප ගන්න බෑ. මං ඒ නිසා තමයි පුතේ ත්‍රිකෝණ ඍජු කෝණික ත්‍රිකෝණ වලට මේක වෙන් කරගන්න මුලින්ම කියලා ඒ අනුව හදන්න හිතන්නේ කියන්නේ. ඔබට මේක ගාන ටිකක් කියවගෙන යනකොට මෙතන ඍජු කෝණික ත්‍රිකෝණයක් තියෙනවා මේ පැත්තේ තියෙනවා. ඒතර මෙතන හොයාගත්තා මේක හරි මෙහෙමයි කියලා සැලසුම මුලින් හිතා ගන්න පුළුවන්. නේද? ඒ නිසා තමයි එක සැරේට මේ මට්ටමට නොගිහින් ක්‍රමානුකූලව ටික ඔයාට කරුණු හිතා ගන්න පුළුවන් වෙන විදිහට කියලා. දැන් හරි. දැන් ඔය පටලන් ඉන්නේ අර පොඩි සුළු කිරීමක් තැනක් නේ ඒ ත්‍රිකෝණමිතිය නෙවෙයි නේ ලඝු ගණක පාඩමෙන් එන පොඩි කෑල්ලක් නේ ඔය අල්ලන් ඉන්නේ. දැන් ඒක නිරාකරණය කරගන්න ක්‍රමයේ කිව්වනේ. දැන් ඔබට මේ සම්පූර්ණ ලකුණු ලැබෙන කොටස තියෙන්නේ මෙතනනේ. ඒක පුළුවන්. දැන් හරියද ත්‍රිකෝණමිතිය? ඒකනේ මං කිව්වේ වැඩේ අමාරු නෑ බෑන්නේ.